Hello guys, ඉතින් අද යනවා අපි කියන්නේ දැන් මං විතරයි දැන් නම් ඉන්නේ මේ තව එක්කෙනෙක් පල්ලෙන් සෙට් වෙනවා කිව්වා මේ ඊයේගොයි රෙදි කැල්ලකුයි අතේ තියාගෙන හොර බලන්න නැති කොහෙද යන්නේ කියලා යනවා දැන් අවුරුදු ළඟ ඉන්න හින්දා උණ පටයක් කපා ගන්න ඉතින් උණ පටෙන් අපි උණ වෙඩිල්ලක් හදනවා අපේ යාළුවා එනවා මැංගුස් ගාවට මැංගුස් ගාවට පෙන්නන්න බලලා එහෙනම් අපි යමු එයා සෙට් වුණාම සෙට් වෙමු ඉතින් හැමදාම යන පාරේ තමයි යන්නේ අපිට මාවෙනිය ඊයේ පෙරේද එන වැස්සා අදනම් පායින් සුකට ඉඳරි දිනවා දෙදින ඉර කොල්ලෝ යනවා ගියා බලු මැංගුස් ගා මෙන්න මෙතන ඉස්සරහා තියෙන ඩයල් එක එනවා කියද්දිම මේ ඉන්නේ කොල්ලා හයි පාර දෙන්න දැන් යනවා නොබට කපන්න පිය ගන්න මම හොඳ වෙලාවට පියක් ගත්තේ මම පියක් අත අරගෙන ඉතින් දැන් ඊ අවුරුදු උත්සවයේ තිබ්බන ඉස්කෝලේ මම වීඩියෝ එක දාලා තියෙයි දන්නේ මේක කරද්දි නම් කොහොම හරි මේ කොල්ලා තමයි ඉතින් ගැම්මල ගත්තා ඉතින් මගේ වීඩියෝස් ගන්නවනේ දබත් එහෙම කාලා නැද්ද ඔව් අතල්ලක් ගත්තේ ඉතින් ගත්තා ඉතින් කොඩියේ ඉතින් ඔයාලට දාන්නම් වීඩියෝ එක අපි දැන් යනවා උණු බටයක් කපන්න මෙන්න මෙතන ඉස්සරහින් හැරිලා යනවා සෙට් වෙමු යද්දි මම යනවා කපන්නේ නතන කොලේ මේක අවුරුදු දෙන්නේ බෝලක් ගමු මේ ගයිස් කුඹුරේ දැන් ඉන්නේ අපි හත් ඊපාර අන්න අතෝන්නේ ඊපාර උණු බටේ අන්නවට හරින් ගියා මේ මාමයිලා ඊරික නම් කපන්න දෙන්නේ මේ දිනවල අපේ කොත්තු වලදී අම්මට උඩු එරින් ඔබ මේක නේ මං කියන්නේ අවයි හා අර වෙන්නේ අර දින්න එක දැක්කද අන්න ඒක ඊවා මෙන්න මේ ටිකට නේද ඉස්සර ගානේ මෙන්න තමයි හත් එක මෙන්න අම්ම කුඹුරා යාදුනේ පිටණියක් කරගෙන ඉන්නේ දැන් වැඩිලා ඉතින් අපේ ලස්සන පළාත පේනවනේ කුඹුරේ වටේ අපි දැන් මේ ගඟයින් යන්නේ ඔයාලට ගඟ පේන්නේ නේද අන්නර ගානවා අපි යත් නැගන් තමයි ඉස්සර ගා අඩි 10ක් යන්නේ අරකට අරගෙන කාලක් විතර අඩු අලම හද තියෙන්නේ අන්න ගයිස් උකුසු කූඩුවක් පෙන්නනවා එන්න දිනවා ඒ උකුසු කූඩුව ඒ වගේ ලොකු ගස් වල තමයි ඉතින් උකුසු හදන්නේ යනවා අපි මම තමයි ඉස්සර වෙලා යන්නේ මම තමයි පිටිපස්සෙන් යන්නේ දැන් පොඩ්ඩක් කියන්න අපි මොකද්ද කරන්නේ නොබට තුවක්කුවක් හදන්න යන්නේ නොබට තුවක්කුව අවුරුද්දට රකින්න වෙනකොට නොබට තුවක්කුව ඔව් අපි ඉතින් ගමේනේ අපි ඉතින් රකින්නත් ගේනවා ඔව් රකින්නත් ගේනවා උණු බඩත් හදනවා ඔව් දෙකම දාගත්තා හරි තාපලෙන් එක්ක යනවා මේක කොයි පැත්තද යන්නේ බලා මේක බලන්න ඕනේ යමු පාසින් ඒ අර උණ ගහද බා අරක දුන්න බා පඳුරු තුනක් අර එහා පඳුරේ කපුවම මොකද වදින්නේ බලමු කොළ පාට උණ වෙන්න ඕනේ කොහොමද මෙලින් ගයිස් ගඟ නේද බා ඔව් ගඟත් යනවා අයි දාපි ආ සම්පතයි පන්නේ දාසෙට ඔහෙට යන්නේ මේ ආව මේ කොගදී අපි දාලා යනවා මිනිස්සුන් ඉන්ට්‍රෝ කරන්නේ නාන්න ඕනේ දවසක් කොහමද එදාම නාන්නේ බස් එකකින් කොටාගෙන බ්ලොග් එකක් කරලා අර කොහෙද බං අර සුපිරි ගියා පේන්නේ තමයි ඒක කීවා ඒක දුර වැඩි මේක බලමු කොළොම කියන්නේ අපෝ කෙලින්ම ගඟට ඇති මේ දිනන ගායිස් ගඟ උන් වතුර ගැග්ගි ගලන් යන්න ඕනේ බා අර වෙලියා ගියා එන්න දිනවා යාර මගුර බා ආන්ද දැක්කද ආමේවා නයා වගේ යන්නේ අර යන්නේ ගයිස් තඩි ආන්දෙක් ඉන්නවන්න දැන් අල්ලගත්තරන් කොදෙන්න ගැව්වයි ලීයක් නැදින් හැදුවා හොයි අනිකර මගේ අත වගේ තුනක් අම්ම හතෙන්න ඕන මොනවාද ඔව් මේ හෙම්බිච්චෙන් ගස්නවා යන්නේ අපි ගායිස් උණ බට සෙට් නම් බලමු උණ බට හොයනවා අපි දැන් අමාරුයි නේ ගායිස්
කාගේද බං මේ වතු? මෙතෙන්ට කමන්නේ නැහැ උන් ගහ කපා ගන්න කියමු. ඉතින් ගායි. කපනවා. පුණවන්ත. හිර වෙන්න ඕනේ මේ හිර වෙලා උණ ගහ. මේ උණ ගහ කපාගෙන යද්දි සෙට් වෙමු නැත්තම් මේ අමාරුයි අපිට කපන්න මේ පේනවනේ. ඔක මහ ඇදලා ගන්න ඕනේ. එහෙනම් බලමු උණ ගහ කපන්න. ගායිස් ඉතින් අපිට මේ හොඳට දන්න 100 කෙනෙක් සෙට් වුණා. එයා කිව්වා අපි හිටියේ විස්සල වෙන තැනකනේ. මේ ගඟෙන් එකට වෙලා ඇවිල්ලා දැන් ගඟේ යනවා පල්සේ. ඉතින් වෙන තැනකට ආවා. ඉතින් එතන. ඉතින් එතන කපනවා. එතන තියෙන නියම මෙච්චර හොඳ මෝරපු ගහක්. ඒක තමයි දැන් මේ කපන්නේ. ඉතින් මේ පඳුල මේක නම් උණ ගස් ගන්න පුළුවන් එන්නේ ආරගේ ගන්න බෑනේ. ඉතින් මේකෙන් ගන්නවා. එහෙනම් උණ ගහ කපගෙන ගෙදර ඇති සෙට් වෙමු බයි. මම ඉතින් ගායිස් මේ ගන්න බැරි හින්දා අපි කානුවක් කපනවා. ඒකට උඩ මොලේ තියෙන්න ඕනේ. ඒකට ගානට එනවා උණ වටේ. කොළඹ ඉන්නවද මෙන්න එයාගේ කූඩැල්ලෝ නෑ නේද? කූඩැල්ලෝ. මේ ඉන්නේ ගායිස්. මේ ඉන්නේ ලොකු එකනේ. කොහමද? බාන්නේ. ඒක වෙන් කරලා දාමු බා. දෙන්නේ නෑ නේ ගායිස් අපි උණ ගහ නම් බිම දාගත්තා. දැන් කැලෙන්නේ නැතුව හිමීට කපන්න ඕනේ. කට්ට තමයි යාළුවනේ කපන්නේ උණ ගහ. එතකොට කැලෙන්නේ. ඊයා දින්නත් නැහැ. එතකොට කැඩෙනවා. උනඩේ යන ඉතිරි ටිකක් තියෙනවා. උනඩේ යන ඔයාලත් එනවා නම් දෙන්න පුරුද්දට ඔබට 3000. ඔව්. ඉතින් නම් කපලා. අතින් ගන්න ඕනිත් නෑ අය අතු සත් නැත්තම් උඹට කපන්න විදිලා කඩාගත්තා. ඒක නේද කියන්නේ. සුපිරි ගහක්. අපි දැන් එනම් කොටර එකක් තරයි යම් පල්ලෙහාට. හිතුණා මම මෙහෙම කරනවා මෙතන ගිහලා යනවා. ඔරේ ගන්නවා ගහන්න. ඔව්. මේ මෙතන ගිහලා කොහොමද ගන්නෙ? ඔව්. පුරුද්දා කරේ තිබ්බම අතනින් අයින් කරනවා. ඔව්. ඉවරයි. තොර. ඔව් බේටනින් කපාගනි. හරි. ඒක කපන්න. බෝක මරන් යනවා. අර ලොකු ගහ. හරි බන් 10 වගේ. 1 2 3 4 A few moments later. මේක ඔම ඇතරම් බා උස්සලා ගමන තරින්න බා. පාපා ගමන තරින්න. කිලෝ 30ක් විතර බර වුණා බා. පාන. හරි බරයි. මට උඩ. ඒත් අමාරුයි බා.
උඹට සෑලි පැත්ත ගන්න තියෙන්නේ. උඹට සෑලි පැත්ත තියෙනවා දැන් guys දෙක බර වැඩි නිසා අපි තීරණය කරා එකක් ගිහින් දාලා අනිත් එක ගිහින් දාලා. එකක් ගිහිනවා. අනිත් එක ගිහිනවා. එතන ඉඳලා ඉතින් කණුවෙන් තමයි ගෙනියන්න තියෙන්නේ. මම තමයි මේ දිගේ එක ගෙනියන්නේ. අර තමයි කොටේ ගෙනියන්නේ. මම දිගේ එක ගන්න. ඔබ කොටේ එක ගන්නවද? ඔබ දිගේ එක ගන්නේ මම කොටේ එක ගන්න. හැබැයි දිග කොටේ එක බර වැඩි බා. අන්න එතන පොඩි පහනක් තියෙනවා. කොහමද ඉතින් මම අර ටික ගෙනියන්න ඉපෑ තනියම. Think I'm okay at last, but I don't know if that can erase all the past and the pettiness. A reflection of the emptiness, hilarious. You think you're worth my time, you're delirious, mysterious. Because you are behind the fake exterior and barriers. අර හෙටම තාම තාම මොකද්ද බෑ? පාර ගාවිමේ දාලෙමු. I want you to hear words, you can say them back. I want you to feel free from the chains that last, and to believe in what you got, it was built to last, yeah. Now that I've been put through hell, I never got anyone. Bông nữa vậy. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough, you wanna hate this, I'll always show up. It's a statement, I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. Bông lah, awalnya yang berapa amarunya? නෑ නේ. ඔන්න එන අපි කොටේ ගඟෙන් දාලා පැත්තට දාගෙන දෙන්න එක ගෙදර යන ගමන් එක කොට ඉස්සර දාලා ආවේ අනිත් කොටේ ගෙනියන්නේ. මේ මොන කාටද? මොරින් අනිත් එක ඊට පස්සේ මේකට හදන එක ලේසි වෙනකොට කපාගෙන මේක අමාරු වෙන වැඩේ කියන්නේ. පත්තු කරන්නනේ. අත්තු ගන්න ලේසි. කපාගෙන කරේ තියෙන යන එක තමයි ඔක්කොට වැඩි අමාරු. කිලෝමීටර් එකමාරක් දෙකක් විතර මේ දෙකම තියාගෙන යන්න බෑ අපි හාට. දැන් ගංගෙන් ඇවිල්ලා හාට යන්න දැන් වත් දුර ගෙදෙට. පාරේ යද්දි නම් තීටි යන්න බෑ නේද බං? තිය යම්. අරුංගල හදන්න සුපිරි ලී කෝටු බට කෝටු තලතු ඒ ඔක්කොම තියෙනවා. ඉතින් හොඳයි ඉතින් හදන එක නම් රතිඤ්ඤා වලට වැඩිය ලේසි හැබැයි. ගමේ ඉන්න කොල්ලෝ ඉතින් මේවා කොහොම හදන්න ඕනේ? ඔව් රතිඤ්ඤා පත්තු කළා ඔය ජීවිත වලට අංගිලි අනමන හානියනට වැඩිය ලේසි මේක පත්තු කරන එක. තාම්තෙල් ලීටරයක් තිබ්බම හොඳට මැදි. ඇයි ඉතින් අපි පත්තු කරන විදිහට තමයි පත්තු කරන විදිහ තමයි ඉතින්. හොඳට රත් කරන ඉස්සෙල්ලාම ඊට පස්සේ. රත් කරන්න ලාම්දේ භාගයක් ඉතින් යනවා. ඔව්. එහෙනම් අපි මගදී හම්බෙමු. 1 hour later. ඔව්. මම අපි ගොඩක් දුර ආවා. ගොඩක් දුර ඉන්නේ. පිළි. අර ආයි බයික් එක පද්දා. කවිරුවා. අඩෝ පල්ලෙහාට එනවද කොහෙද බා? නෑ නෑ. අපි සෙට් එකම හරියට යන්නේ. 4යි වෙලාව. එන්න ගායි. ෆයිනලි අපි ගෙවල් කාට හරි ඉන්නේ. ඉක්වර තාම නෑ. තාම රඩි පාරේ ඉන්නේ. හොඳ ගණන්. උන බටේ භාගේ ගෙනියන්නේ. මාරු ගෙනියනවා. නැත්නම් අමාරුයි. දැන් නිකන් ඇද යනවා වගේ දැනෙනවා. යන් ඉම්මට යම්බා. ඉක්මන් කරන් අඩිය. එන්නත් ඕනේ. අනේ තුන බටේ පල්ලෙහා. මේ යන ගමන් හරිද? ගෙදරට ළඟයි අපි. පෙගල් උඩ හරියන්නේ. දැන් මෙයාගේ උන බටේ ගෙවල් ගාට ගිහින් දැම්මා. දැන් මගේ උන බටේ ගෙවල් ගාට ගිහින් දානවා. ඉතින් දැන් ළඟයිනේ. ඒ නිසා අපි ගෙදරට ගිහලා සෙට් වෙමු. ඉතින් guys ඔන්න අවස් උනා දැන් ගොඩක් කරුල වෙලා තියෙන්නේ. උණ බටේ දැන් හදලා තියෙන්නේ මේ හදලා තියෙන්නේ කොට තව හදන ගමන් ඉන්නේ. දැන් ඔන්න තමයි උණ බටේ අපි කපා ගන්නෙ.
මේ නම් මේ මගේ උණ බටේ නෙමෙයි guys. මෙහෙමයි කතාව සිද්ධ වුණේ. මුලින්ම මං උණ බටේ ගෙනල්ලා ගෙදර දාපු ගමන් අයියා කෝල් කරා කවිරුටත් උණ බටයක් කපන්න ඕනේ කියලා. ඉතින් කවිරු ඔයාලා දන්නවා ඇති. ඉතින් කවිරුට උණ බටයක් කපන්න අපි එහෙමම බයිසිකලේ ගියා. කපපු අර මුලින් ඔයාලා දකින්න ඇතිනේ අපි හිර වෙලා තියෙනවා උණ බටයක්. ආන් ඒ උණ බටේ කපන්න. ඉතින් අපි ඒ උණ බටේ තමයි ඊට පස්සේ කැපුවේ. ගහේ ගිහිල්ලා උණ බටේ කැපුවා. කරකවන්නේ දැන් නම් මේ පැත්ත. ගොඩක් තියෙනවනේ ඈ ඕක අත බදල කවුණා කැපිලි ඉවරයි මෙලහට ගහන්න බෑ එහෙම ගහන්න බෑනේ එහෙම අපරාධයක් වෙනවා මේ පැල්ලොත් එහෙම මම ගහේකින් කැපුවේ. මොකද හදන්නේ හිර වෙලා තිබ්බේ. ඔය මං කලින් අපි මුලින්ම කපපු උණ බටේ මේ. දැන් අපි කපලයක ඉතුරු කරලානේ ගියේ උණ බටේ ගන්න බැරි නිසා අර 100 කෙනෙක් ඇවිල්ලා ගුවනේ උණ බටයක් තියෙනවා හොඳ එකක්. ඒක ඉතින් ගන්න කියලා ඒක ගන්න ගිය නිසා මේ උණ බටේ ඉතුරු වුණා. පස්සේ ආවෙලා මේ උණ බටේ ආය අරගෙන ගියා අපි. ඔහොම තමයි කතා වුණේ. දැන් ඉතින් උණ බටේ කපා ගන්නවා. ඉතින් ඔන්න guys දැන් මේ කරන්නේ මේ පුරුක් ටික ඉස්සරහා ඉඳලා හිල් කරගන්නවා අපි. ලාම් තෙල් දාන පුරුකෙන් පිටිපස්සේ එකක් හරි දෙකක් හරි ඉතුරු කරලා එතනින් ඉස්සරහා ඔක්කොම හිල් කරන්න ඕනේ. ඉතින් මේ කවිරුගේ උණ බටේ නම් පුරුක් 5ක් හරි 6ක් හරි ඉස්සරහට තිබ්බ මට මතක නැහැ. කොහොම හරි දෙකක් පිටිපස්සට තියලා තියෙන්නේ. ඉතින් ඔහොම තමයි ඉතින් කවිරු අල්ලන් ඉන්නවා. මං ටෝච් එක අල්ලනවා. අයියා තමයි හිල් කරන්නේ. ඔහොම තමයි ඉතින් හිල් කරගන්න අමාරුයි. යකඩ එහෙම හයියෙන් අර හෙට තැරනොත් එහෙම ඔක්කොම ටික හිල් වෙනවා. ඉතින් බලනවා ගොඩක් හිල් කරගෙන වැඩි හොඳට හිල් කරන්නෙත් නෑ guys හද්දෙ මදි නිසා. ඉතින් තරමක් හිල් කරගන්නවා. ඊට පස්සේ හිල් කරලා අපි බලමු උණ බටේ රත් කරන වෙලාවට. පොඩි ගහන්න එපා. පැල්ලා නැතන් කොහෙට එකක් පැල්ලාද උකන්ට එනකම් පැලා දෙන්න තුන්වෙනි එකට එනකම්. ඈ තාම තුනයිද හා මේකේ නියම බාණ්ඩය. ඔන්න මාගාව තියෙන මෙන්න මාගාව තියෙනවා. ගහද්දි පුතේ ඔක උලක් නෙවෙයි එහින්ද අර ඈ. කොහොමම හරහට මෙහෙම දෙපැත්තට ගහන්න. මෙහෙම ගහන්න තියෙනවා ඔයා හොල්ලන්න එපා හරි වං. අයාට හෙල්ලෙන්නේ නැහැ ආ කායිස් වලට වෙන්නේ නැති අද පොයි දවස් අර හන්ද. දරුවා දාගන්න ඉතින් මේක මේ අනිත් පැත්ත ගහලා හන්ද. අනේ ඔයා ගහන්න මම. මේ අපි තාම උණ වෙඩිල්ල වැඩ. එහෙනම් මේ අර අපේ ඩයල් එක කවුරු මන්ද කි උණ වෙඩිල්ල. හරි බයිස් නේ හරි බොයිස් මේ පැත්තේ. මේ යාළුවෙක් හැයිලා. ඉතින් ඔන්න අපි උණ බටේ යටින් ගින්දර දාලා රත් කරා. දැන් ඔයාලට අහගන්න පුළුවන් උණ බටේ සද්දේ. ලාම් තෙල් ටිකේ ඔබලා තියෙනවා ලාම් තෙල් ටිකේ ඔබලා තියන්න. ඔබන් ඔබලා දැන් ආයේ මෙතෙන් තිය දැන් නෑ ඔබන් මේකේ යකෝ බහා ලාම් තෙල් ගැවෙන්න පොඩ්ඩක්. දැන් ගන්න දැන් කොහොම කරාදි හරි ඉන්නවා. දැක්ක ඒ බිබිරි යන්න එපා ඔළුව එහෙම පිස්සන්න බා මේ පිපෙලේ වෙරනකන් ඉඳලා පත්තු කරන්න එපා. බිබිරි වෙනකන් ලං කරන්න එපා ඇදලා ගන්නවා දැන් ඇති වැඩිපුර වින්න ඕනේ ඔයාලා වෙඩි පොඩේ මට හොද. ඔන්න guys දැන් මේ උණ වෙඩිල්ල පත්තු කරනවා. මම යටින් ගින්දර අවුලන් ඉන්නවා මේ. රත් වෙන්න. ඕනි. නැත්කනේ guys. ඔයාලා බලන්න අද ඉස්සරහෙන්. guys ayo guys මම ඔයාලට ස්ලෝ මෝෂන් එකක් දාලා පෙන්නන්නම්. මම ඔයාලට ස්ලෝ මෝෂන් එකක් දාලා පෙන්නන්නම් මේ ගින්දර එන වීඩියෝ එකට. මොන බලන්න එකක්ද? අතන දුන්නේ යනවා දැන්.
ගයිස් මේක පිටිපස්සට ආවා. ඒ ආපු ගැම්මට අර මේක බිම වෙන්න. දැන් පොඩි වීඩියෝ කරන්න. රත් කරලා දෙන්න ඕනේ ගයිස්. ඒක තමයි බඩු. ඔක ඉතුරු වෙන්නේ. ඔකෙත් නේ. හරි ගයිස් ඉතින් ඔන්න තමයි අපි උණ බටේ හදලා ඉවරුනේ. දැන් අන්තිමට පෙන්නුවේ අපේ ගෙදර උණ බටේ කවිරුගේ උණ බටේට වඩා ඉතින් ඒක සද්දා ඉතින් අහන්න දෙයක් නැහැ. මං හදනවා සුපිරියට. ඔයාලටත් හිතෙන එක කියන්න. ඉතින් ඔන්න ස්ලෝ මෝෂන් වීඩියෝ එකකින් ඔයාලට පේන ඇති ගින්දර ඇතුළට ඇදලා ගන්න විදිය අර චූටි හිලෙන්. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක උනේ. උදේ ඉඳලා උණ බටේ කපාගෙන ගිහිල්ලා. ඉතින් දවස් දෙකක විතර කරපු වීඩියෝ එකක්. එහෙනම් අදට ගිහින් එන්නම්. මගේ යාළුවෝ ඔක්කොම පරිස්සමෙන් ඉන්න කට්ටියටම ජය වේවා. මතක ඇතුව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. TikTok page එක like කරලා follow කරන්න. bye